Hi, good morning everyone. It's Vira. ඉතින් මාර්ච් ඉවරයි. අද 1st of April. හරි ඉක්මනට මේ අවුරුද්ද ගෙවෙනවා. ඉතින් මට මතක් කරන්න ඕන වුණාද මම හිතුවා අද උදේ කියන්න ඕනේ කියලා පහුගිය දවසක මාත් එක්ක කතා කරපු මේ බිස්නස් එකට ඉන්ට්‍රස්ට් වෙලා මාත් එක්ක කතා කරපු කෙනෙක් මට කිව්වා දෙයක් ගැන. ඉතින් එයාට 149 offer එක මම දීලා ඊට පස්සේ එයා වෙබිනාර් එක බලලා ඔක්කොම කරලා එයා ඊට පස්සේ මට කිව්වා එයා හොයන්නේ කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න නැති කිසිම වැඩිපුර එෆර්ට් එකක් දාන්න නැති සාමාන්‍ය ජොබ් එකක් කියලා. සාමාන්‍ය දෙයක් කියලා. ඉතින් එහෙම බැලුවාම ඇත්තටම මට ඒ ටික අහුවාම හිතුනේ එහෙම වුණොත් කරන්න තියෙන්නේ තවත් ජොබ් එකක්. It's not going to be a business. කියන්නේ මමත් ගොඩක් හෙව්වා මම ඔයාලට කියලා තියෙනවා කලින් මම මේ ඔන්ලයින් බිස්නස් එක පටන් ගන්න කලින් legitimate taxable businesses ගොඩාරියක් හෙව්වා මම ගොඩක් inquiries දැම්මා මම ඇහුවා කොහොමද මේක legitimacy එක check කරන්නේ කිසිම කෙනෙක් මට හරි විදිහට කිසිම answer එකක් දුන්නේ නැහැ. ඉතින් සමහර අය මේ බිස්නස් එකත් multi level marketing කියලා නැත්නම් pyramid කියලා misunderstand කරගන්නවා. ඉතින් ඒ දේ නම් clarify කරන එක බොහොම ලේසි කවුරු හරි inquire කරොත්. misunderstandings තියාගන්න එපා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කෙලින්ම ඇවිල්ලා අහන්න තියෙන්නේ. ඔයගොල්ලෝ තනියෙන් කරන research එක කරන එක හොඳයි තනියෙන්. හැබැයි ඔය තනියෙන් කරන research එක සමහරක් විට වරදින්න ඉඩ තියෙනවා. මොකද ඕගොල්ලන් ගාව අපේ ABNs නැහැ. අපිට දෙන්න පුළුවන් legitimate details මොකවත් ඕගොල්ලෝ ගාව නැතුව ඕගොල්ලෝ නිකන් Google කරලා තමයි බලන්නේ. එතකොට ඔයාලට misunderstandings ඇති වෙන්න තියෙන probability එක ගොඩාක් වැඩි. ඒක නිසා තමයි මම හැම වෙලෙම කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් let me know, I can guide you. I can help you to find it out. ඉතින් අනිත් දේ තමයි එයා කිව්වා ඒ කියන්නේ අර මම මුලින් කිව්වා වගේ කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න නැති දෙයක් තමයි එයා හොයන්නේ කියලා. එහෙනම් කරන්න තියෙන ඇත්තටම තවත් එක ජොබ් එකක්. It's not going to be a business. කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න නැති බිස්නස් එකක් මමත් හෙව්වා. මට හම්බ වුණේ නැහැ. ගොඩක් අය එහෙම කියන්නේ legitimate business එකක් මට හම්බුනේ නැහැ. ඔයාලට කවුරු හරි කෙනෙක් එහෙම promise කරනවා නම් මේකේ කිසිම investment එකක් නැහැ. එහෙම කියලා හැබැයි ඕගොල්ලන් ඒ word එක විශ්වාස කරලා ඊට පස්සේ ආ go forward වෙන්න හදනකොට අන්න එතකොට අර hidden charges එනවා. ගොඩක් කලාවට pyramid schemes වල එහෙමත් වෙන්නේ එහෙමයි. ඕගොල්ලන්ට real product එකක් පෙන්වන්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ට sign up වෙන්න ඕනේ. ඕගොල්ලන් monthly subscription එකක් දෙන්න ඕනේ. ඕගොල්ලන්ට monthly quota එකක් තියෙනවා. මේ business එකේ එහෙම කිසිම දෙයක් නැහැ. one time investment එකක් විතරයි තියෙන්නේ. ඒකත් ඕගොල්ලන්ට කරන්න පුළුවන් ප්‍රමාණයට ඕගොල්ලන්ගේ strategy එක අපිට හදලා දෙන්න පුළුවන්. අපේ coachesලා ඒක ඕගොල්ලන්ට හදලා දෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේක වෙන්නේ. ඉතින් මට හිතුනේ අපරාධේ එයා يعني මේ බිස්නස් එක ඔපචුනිටි එක ඇවිල්ලත් එයා මේක එක්ස්ප්ලෝර් කරලත් ඊට පස්සේ කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න නැති වෙන කිසිම එෆර්ට් එකක් දාන්න නැති දෙයක් නම් කරන්න හදන්නේ එයාට කරන්න තියෙන්නේ තවත් එක ජොබ් එකක් ඒක part time ජොබ් එකක් තමයි කරන්න වෙන්නේ බිස්නස් එකක් නම් කරන්න වෙන්නේ නැහැ ඉන්වෙස්ට්මන්ට් එකකුත් නැත්තම් තමන්ටම කියලා එෆර්ට් එකක් දාන්නත් බැරි නම් ඉතින් ওই ටික තමයි කියන්න ඕනේ කවුරු හරි කෙනෙක් තාමත් හිත ඉන්නවා නම් මේ බිස්නස් ඔපචුනිටි එක දැකලා තාමත් හිත ඉන්නවා නම් මම මේක කරනවද නැද්ද ලෙජිටිමසි එක ගැන ප්‍රශ්න තියෙන පුළුවන් ගොඩාක් ඒක කමක් නැහැ අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ අරන් එන්න මට පුළුවන් ඔයාලව ගයිඩ් කරන්න කොහොමද ඒක සෝට් අවුට් කරගන්න කියලා හැබැයි ඉන්වෙස්ට්මන්ට් එක 0 වෙන කිසිම එෆර්ට් එකක් දාන්න නැති opportunity එකක් නෙමෙයි මේක. ඔයාට යම්කිසි effort එකක් දාන්න වෙනවා. මම හැමදාම කියනවා වගේ දවසකට පැය භාගයක්. දැන් මම බැලුවොත් මම හැමදාම දවසකට පැය භාගයක් දාන්නේ. මම සතියේ දවස් දෙකක් විතර ඔෆිස් යනවා. එතකොට ඒ ඔෆිස් යන දවස් දෙකේ මම all together පැය 4ක් විතර මගේ commute time එක තියෙනවා. ඉතින් ඔය ටයිම් එකේ තමයි මම සින්දුවක් අහන ගමන් මොනවා හරි දෙයකට වැහුම්කම් දෙන ගමන් නැත්නම් මගේ යාළුවෙක් එක්කත් කතා කරන ගමන් තමයි මම මගේ බිස්නස් එකේ වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් ඒක හරිම ෆ්ලෙක්සිබල් ලොකේෂන් ෆ්‍රීඩම් තියෙනවා, ටයිම් ෆ්‍රීඩම් තියෙනවා ඕන තරම්. ඉතින් ඔය ටික තමයි කියන්න ඕනේ. එහෙනම් මම ආයෙත් එන්න ඔයගලන් තවත් වැඩියෙන් අහන ප්‍රශ්නයක් එක්ක. See you.